හායි කොහොමද ඔයාලට? අද මම කතා කරන්න ටිකක් විශේෂ මාතෘකාවක්. මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මම අද කතා කරන්නේ ඇසේ සුද සම්බන්ධ. ඇසේ සුද කියන්නේ මොකක්ද? ඇසේ සුද ඇති වෙන්න පුළුවන් කාටද? ඇසේ සුද වලට කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද? ඒ වගේම ඇසේ සුද ඇති වෙන අය කවුද? ඇසේ සුද නැත්තම් කැටරැක් කියන්නේ මොකක්ද? ඔයාලා දන්නවා අපේ ඇහි කාචයක් තියෙනවා. ඇසේ කාචය හරහා ආලෝකය ගමන් කරනවා. ඒ ගමන් කරන ආලෝකය ඇසේ තියෙන රෙටිනා එකට නැත්තම් දෘෂ්ටි විතානයට වදිනවා. වැදලා තමයි අපිට පෙනීම ඇති වෙන්නේ. ඒ කාචයට අවශ්‍ය විදිහට ආලෝකය වෙනස් කරගෙන නාභිගත වෙන්න පුළුවන්. මේ කාචය හරහා ප්‍රෝටීන තැන්පත් වීමක් සිද්ධ වුණාම ආලෝකය ගමන් කරන ප්‍රමාණය අඩු වෙනවා. සමහරට ආලෝකය ගමන් කරන්නේ නැහැ. එතකොට රෝගීන් කියනවා මගේ ඇස් බොඳ වෙලා පේන්නේ, මගේ ඇස් වලට දැලදා වගේ. එහෙම කියලා ඔයාලටත් ඇහිලා ඇති. ගොඩක්ම කියන්නේ අපේ වයසක සීයලා ආච්චිලා තමයි එහෙම ප්‍රශ්න කියන්නේ. ඔව්, අවුරුදු 50ට වඩා වැඩි කට්ටියට තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි. මේ වගේ අයටත් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. දියවැඩියාව තියෙන පුද්ගලයන්ට, ඒ වගේම ඇසේ තුවාල වෙලා තියෙන පුද්ගලයන්ට, ඒ වගේම දුම්පානය කරන පුද්ගලයන්ට මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වයේ ස්ටේජ් කිහිපයක්ම තියෙනවා. ලක්ෂණ ගැන අපි කතා කරොත් සාමාන්‍ය අර මම කලින් කිව්වා වගේ ඇහි දැලක් දාලා වගේ පේන්නේ නැති මට්ටමක් එන්න පුළුවන්. ඒ වගේම පේන දේ බොඳ වෙලා පේන මට්ටමකටත් එන්න පුළුවන්. මුලින්ම ටිකින් ටික තමයි බොඳ වෙන්නේ. පස්සේ කාචයට හානි කරන මට්ටමට බොඳ වෙන්න පුළුවන්. එහෙම ඇස්වල බොඳ වීමක් තියෙනවා නම් මොකද්ද කරන්න පුළුවන්? ඔයාලට කරන්න තියෙන එකම එක දේ තමයි ළඟම ඉන්න අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුට මේ රෝගී තත්ත්වය පෙන්නන්න. එතකොට ඒ ડોක්ටර්ස්ලා ඔයාගේ ඇස් චෙක් කරලා බලලා ඔයාලට තියෙන ප්‍රශ්නේ හඳුනාගනි. ඊට අදාළ ප්‍රතිකර්ම කරයි. බොහෝ විට කරන්න පුළුවන් ප්‍රතිකර්මයක් තමයි අයි සර්ජරි කරන එක. නැත්තම් ලේසර් ට්‍රීට්මන්ට් උත් කරනවා. මේ අයි සර්ජරි දැනට රජයේ හොස්පිටල් වලත් කරනවා. මේ වීඩියෝ එකෙන් කියන්න ඕන උනේ මේ ඇසේ සුද කියන්නේ මොකද්ද? ඇසේ සුද ඇති වෙන්නේ කාටද? ඇසේ සුද වලට කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද? ඇසේ සුද වල රෝගී ලක්ෂණ, අනිත් එක විශේෂයෙන්ම මෙම රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගොඩාක්ම රජයේ හොස්පිටල් වල කරනවා. ඒ පිළිබඳව තමයි මට ඔයාලට දැනුවත් කරන්න ඕන උනේ. ඔයාලට කියන්න බලාපොරොත්තු ඉන්නවා. මේ වීඩියෝ යම් කිසි දෙයක් ඔයා ඉගෙන ගත්තා අනිත් අයට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. Thank you very much.